පින්වත් දරුවනේ, මේ ටික හොඳට අහගන්ට. ඔයාලා ගොඩාක් අඬන්ට ඕන. ඔයාලා ගොඩාක් දුක් වෙන්න ඕන. ඔයාලා ගොඩාක් පසුතැවිලි වෙන්න ඕන. ඇයි මං එහෙම කියන්නේ? ඔයාලා ඔයාලගේ අම්මලගේ තාත්තලගේ ශක්තිය අරගෙන තමයි අද ඔය තත්ත්වේ ඉන්නේ. අද උස් මහත් වෙලා ඉන්නේ. නමුත් ඔයාලා එයාලගේ ඇසට කඳුලක් ගේනවා නම්, එයාලගේ බලාපොරොත්තු කඩ කරනවා නම්, හොඳ ළමයෙකු විදිහට, හොඳ තරුණයෙකු විදිහට මේ සමාජයේ ඉන්නේ නැත්නම්, එයාලගේ ගරුත්වයට හානියක් කරනවා නම්, ඔබ දුක් වෙන්න ඕන, ඔබ හඬන්ට ඕන, ඔබ පසුතැවිලි වෙන්න ඕන. ඔයාලා එහෙම කරනවා නම් ඔයාලා නරක ළමයි. ඒ නිසා හිතට ගන්න. ඔබ හොඳ ළමයෙකු විදිහට හොඳ වැඩ කරන්න. මං කිව්වනේ අඬන්න ඕන, දුක් වෙන්න ඕන, පසුතැවිලි වෙන්න ඕන කියලා. එහෙම වුණාට ඔයාලට හොඳ ජීවිතයක් ගන්න බැහැ. ඔයාලා දුක් වෙලා පළකුත් නැහැ, හඬලා දොඩ පළකුත් නැහැ, පසුතැවිලි වෙලා පළකුත් නැහැ. ඒ නිසා ඔයාලා වරද දැකලා නිවැරදි කරගෙන හොඳ මාවතේ යන්න, හොඳ ගමනක් යන්න. දෙමව්පියන්ගේ ඇසට සතුටු කඳුළු ගේන්න. ඒක ඔයාලට පුළුවන්. ඔයාලා ඒක කරන්න. අනිවාර්යෙන් ඒක කරන්න. ඔයාලා ඒක කරන්නම ඕන. තෙරුවන් සරණයි.